සාමාන්‍ය ෂෝ එකක් ඉවරෙච්චාම මේ පොරවල් දෙකක් හම්බ වෙනවා කියන්නේ මේ මම බැලුවා මොකද කියලා මේ එකෙක් කියනවා මගේ බෑන්ඩ් එක හොඳයි කියලා තව එක්කෙනෙක් කියනවා මගේ බෑන්ඩ් එක හොඳයි කියලා බෑන්ඩ් එකට කියලා ගන්නවා ඩබල් මේ ස්ටේජ් එක පල්ලා මම ඊට පස්සේ කොහොම හරි දෙන්න වල්ලගෙන පොඩ්ඩක් සමතේටපත් කරා මට සල්ලි දුන්නා සල්ලි දන්නවනේ ඉතින් චරිත දෙක චාවෝ ඔක්සිජන් මට සල්ලි තමයි ඕනේ දෙන්න හම්බ වෙනවාද සභාපති හේන ෂෝ එක ඉවර වෙලා තුෂාර සුබසිංහ ප්‍රධාන ඔක්සිජන් තමයි අද ෂෝ එක බැක් කරේ හැමදාමත් ඉතින් ශාරු කියන්නේ මේ පැත්තේ ඉන්න මාර චරිතයක් මේ ගමේ එක අපි බලන්න ආවා ඉතින් ශාරු ස්තුතියි මොකද කොහමද අපි ආදරේ මචං නැද්ද තුෂාර අයියා බොක්කක් මේ මොකද වෙන්නේ ඉතින් වෙන්නේ කියන්නේ බං අර මං හැමදාම කිව්ව දෙයමයි වෙන්නේ කියන්නේ කලාව වෙනස් වෙලා අලුත් දේවල් ඉන්නේ හැබැයි මගේ පොඩි විරුද්ධත්වයක් ගැන මං කියන්නේ ඒ සාමාන්‍යයෙන් අපි වගේ බෑන්ඩ් ඉන්නවනේ අපි වගේ බෑන්ඩ් එක සාමාන්‍යයෙන් නම් උසන්න නතර කණ්ඩායම අද නටලා ගිහිල්ලා හිට අපි ගැන දාන්නේ නැහැ මම ලොකුයි කියලා හිතන් ඉන්න බෑන්ඩ් ටිකක් තියෙන ඒව ගැන දානවා හැබැයි උන් සලකන්නෙත් නැහැ ගණන් ගන්නෙත් මං අද තීරණයකට ආවා මම මේ කෙලිම මේවා දානවා මම කැමති දේවල් ඉස්සරහට එතකොට මචං අන්න වැඳගෙන කියාගෙන කතා කරගෙන යනවා සුදා මම මේ කියන්නේ හදවතේ තියෙන දෙයක් මම ගොඩාක් දැක්ක දෙයක් තමයි මේ අපි උන්ට මාර එකක් දෙනවා ළඟට අඬ ගාලා සිංගිටි කාලා එතකොට ඒ එනවුන්සර් කෙනෙක් අපි උත් එක්ක ගොඩාක් පුද්ගලිකව උන්ටම උන්ට මාර ගරුත් දෙනවා කවදාවත් ගිහිල්ලා දාන්නේ මුන් ඉතිය මාර බෑන්ඩ් මේ අමෙමයි කියලා මා ලොකුයි කියන්නේ උන්ට කියව අනිවාර්යෙන්ම දාගෙන දඟලනවා මාර දඟලලා Facebook වැඩක් නැහැ ගහන්නයි ඕන අනිත් එක හැමදාම එකම ආයතන එකම ටී-ෂර්ට් එක විකිනෙන්නේ එකම ඇඳුම විකිනෙන්නේ නැහැ ඒක ඇත්ත කතාව මම කියන්න තියෙන දේ කට කෑවත් කියනවා මම මේක ආයෙත් කරලා දෙන්නම් ඔයා මොනවද කියන්නේ ශාරු ඉතින් මොකද කියන්නේ ආ මොනවද කියන්නේ කියන්න දෙන්නේ මෙච්චරයි අද ඔක්සිජන්ස් ගැව්වා බෑන්ඩ් සෙෂන් එක පට්ට ලංකාවේ ආරිස්ලාගෙන් විකින්න බෑන්ඩ් ඉන්නවනේ ආරිස්ලාව පොරවල් කරගෙන විකිනෙන්නේ ටිකට් කඩන්නේ බෑන්ඩ් වලට නෙමෙයි ආටිස්ලාට. ඒක තමයි ඇත්ත. හැබැයි බෑන්ඩ් සෙෂන් එකකට ටිකට් කඩනවා කියන්නේ මේ ඉන්නේ. අද බෑන්ඩ් සෙෂන් එක මොකද මම පල්ලෑ හිටියා. මම දන්න මිනිස්සුත් ඉන්නවා නොදන්න මිනිස්සුත් ඉන්නවනේ. හැමෝම කියන්නේ අම්මා මරු ගැහුවා. සුපිරි. නටන ඔක්කොම නටනවා. ඔයා ඉන්න හින්දා උස්සන නෑ පිස්සුද බං. ඒක තමයි වෙන්න ඕනේ. එහෙම වැඩකුත් නෑ. නැතිත් නර බොරුවට මූණ ඒ ඇයි දන්නවද? මිනිස්සු මූණට උඹ හොඳයි කියලා එහෙම එපා. කවදා මොකද දන්නවද? හොඳම කතාව අහන්න. හොඳම පර්ෆියුම් එක ගෙවුවොත් හොඳම කාර් එක පැද්දත් හොඳම දේවල් වින්දත් මැරෙනවා. හැබැයි සමහරක් විට ඔය නීති දාගෙන මිනිස්සුන්ට ප්‍රශ්න දාගෙන කරගෙන ඕනම තැන රයිස් කඩයක් හරි රෙස්ටොරන්ට් එකක මොන දේ කරත් මතක තියාගන්න මැරෙනවා. සමහරක් විට තමන් ළඟින් හිටපු එකක්වත් මිනියට එන්නේ නේ. ඔය කොයි අයියත් මෝචරියට ගියොත් ඩෝන්ට් කෙයා. ඕන චරිතයක් ඕන නමක් අවසාන මිනිහා. අනිවාර්යෙන්. ඔයා අන්න නියම කතා මං දන්න දෙයක් තමයි කවදාවත් මලගෙදරට ඇවිල්ලා ආන්නේ නැහැ. තුෂාර ගෙනාවද සාරු ගෙනාවද සුදා ගෙනාවද කියලා. මොකද මිනිහ ගෙනාව. අන්න එහෙනම් ඔයා කතාව. හැම චරිතයක්ම මිනිහක් ඉන්න තුරු රංගපාන්න ඇද්දෙන්න සීමා සීමා රහිතව ඇද්දෙන්න. ඒක හරි මම සාමාන්‍යයෙන් තව කතාවක් මෙයා කිව්වා. වෙන ගායකයෝ ඇත්තටම වෙන අනුන්ගේ වෙන ගායකයෙක් ලොකු කරලා ලෝකෙ සින්දු කියලා ජනප්‍රිය වෙන්න තිබ්බ අපරාධ. තමන්ගේ සින්දු තියෙනවා නම් කියපන්. නේ නැත්තම් ලංකාවේ ඔක්කොම අද ආටිස් ලයින් අපේ මරු තිලකසි කරනවා. මම ඔයා ලස්සන කතාවක් ඔයාලා ගොඩක් පිං අන්න ගෙන්නන මිනිස්සු. තුෂාරයා මමත් ඇත්ත කතාව කියනවා මම ඕනලා නිවේදකෙක් විදිහට මට ගුරුම හංගඩු කියලා තියෙන කානිවල්. හැබැයි මේකේ මේක සදාතනික කානිවල්. මේකේ කමෙන්ට්ස් වල මේකේ තාමකට ප්‍රශ්නයක් නැහැ. පොඩි දෙයක් අහපන්. මේකේ කමෙන්ට්ස් වල 150 කියලා බැනලා තියෙන ගණන් ගන්න. මොකද? බැමණි වැඩි ගණන් ගන්න. මේක බයින් නෑ මචං. අපිට ඉන්නවා තව දෙයක් කියන්නේ. බෑන්ඩ්ස් මේ දවස්වල හිට් වෙන්නේ සෝෂල් මීඩියා වල සල්ලි දීලා පේජ් වලින් වීඩියෝස් දාලා වෛරල් වෙලා. හැබැයි මේ කවුරුත් මෙයා අපි හැමෝම අපි ගේමක් ගහන්නේ බෑන්ඩ් සෙෂන් වල. විශේෂයෙන් මගේ Facebook account එක බලලා මම ෆොටෝ එකක් දාන්න කම්මැලි. මට එන අකමැද්දියත් ඕකෝ කැපල වල ගිහින් දැන් මේ වැඩිපුරම බයින්නේ ඒ පේජ් වලට සල්ලි දෙන සෙට් වෙන්නේ පේජ් එක. නෑ සල්ලි දෙන්න. එයාලගෙන් තමයි බයින්නේ. නෑ ඔයාටයි මට බයින්නේ ඕකෙන් දැන් මේ වීඩියෝ එකේ. සල්ලි නෑ සල්ලි දීලා ගැව්වෙත් නෑ. උනන්දුවෙන් ගහ ගන්නවා. මොකද මට ඉන්නවා ක්‍රූ එකක්.
උන් නම දෙන මාර දෙයක් කරනවා. ඒ අස්සේ මම ඉන්න ක්‍රිස්ටි මාමා වාහනේ පදිනවා. ඉතින් ඔච්චරයි. මරු බඩු දෙයක් හම්බෙන්නේ නැද? මම කොහොම හරි අවුල ගත්තා පත්තු කරගත්තා. මේ ෂෝ එක ඉවර වෙලා සාමාන්‍ය මම පොඩි වීඩියෝ එකක් දානවා. Thank you ෂාරු. අම්මඩු. ජය මචං බයි.